දැන් අපි ඉන්න තැන ඔබට පේනවා ඇති බොහෝ දේවල් නිවාස ඉදි කිරීමට උපයෝග කරගන්න බොහෝ දේවල් මෙතන තියෙනවා කියලා. මේ දේවල් හැම දෙයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි ඉහතදී කතා කරපු ප්‍රීස්ට්‍රෙස් කියන තාක්ෂණය උපයෝගී කරගෙන. ඉතින් මේ තාක්ෂණය උපයෝග කරගත්තොත් අපිට පුළුවන් අර පූර්ණ ලින්කියෝ කතන්දරේ ඒ කියන්නේ නිවසට යන වියදමෙන් 130ක් නේ. ඔව් 130ත් 40ත් අතර වියදම අඩු කරගන්න පුළුවන් අංචන. ඒ විතරක් නෙවෙයි. දැන් මේ ගෙවල් වලට අපි කලින් අපේ මේ තාක්ෂණය එන්න කලින් අපි කරේ ගෙවල් අර ලී ගහලා ඒවට කොන්ක්‍රීට් දාලා එහෙම කරා. ඒත් මේ තාක්ෂණය භාවිතා කරාම අපිට මේ තාක්ෂණය භාවිතා කරාම ගෙදර ඉඩ ප්‍රමාණය බොහෝසේ ලබා ගන්න පුළුවන්. වැඩි ඉඩ කඩක් යන්නේ නැහැ. එතකොට මේ දේවල් භාවිතා කරනකොට. ඔව් ඉතින් බොහොම ලේසි පහසු වියදම් අඩු තාක්ෂණයක් තමයි ප්‍රීස්ට්‍රෙස් කියලා කියන්නේ. ඉතින් මේ තාක්ෂණය යොදාගෙන නිවසක් ඉදි කරන්නට කලින් ඔබට ඇති වෙන ආතතිය මගහරවා ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ ප්‍රීස්ට්‍රෙස් තාක්ෂණය උපයෝගී කරගත්තොත් ඔව් අංජන මේ ගැන ගොඩක් විස්තර කතා කරන්න ඕනේ. මොකද අපේ හිතවතුන් මේ ගැන ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ ගැන දැනුවත් වෙමු. අපි ඊට කලින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ